හලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න රියල් ලයිෆ් ස්ටෝරිස් එක අද මම කියන්න යන්නේ අපේ ටූර් එකේ තවත් ලස්සන දවසක් ගැන. ඉතින් ඔන්න අපි ටස්මේනියාවේ ඉඳලා මෙල්බන් යන්නයි හදන්නේ. ටස්මේනියාවේ ඉඳලා අපි මෙල්බන් වලට ගියේ මෙන්න මේ නැවේ. Princess of Tasmania. ඉතින් අපි ඒ ගියපු අත්දැකීම ඔයාලත් එක්කත් අපිට බෙදා ගන්න හිතුණා. ඔන්න අපි නැවට යද්දිම අපිට හොඳ යාළුවෙක් හම්බුණා. ඉතින් අමල් අයියා තමයි අපිට රුවන් අයියව හඳුන්වලා දුන්නේ. රුවන් අයියා අපිට බ්‍රෙක්ෆාස්ට් එකත් අරේන්ජ් කරලා තිබුණා. ඊට පස්සේ නැව ගැන හැමදේම අපිට කියලා දුන්නා. තව නැව එනකන් ඉතින් අපි දෙන්න බලා ඉන්නොත් එක්කම රුවන් අයියා කිව්වා නැවේ තියෙන මේ හැම දෙයක්ම බලන්න යමු කියලා. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක එකතු වෙලා මේ දේවල් බලන්න ගියා. ඉතින් කැප්ටන් ඉන්න තැනට නම් යන්න දෙන්නේ නැහැලු. ඒත් හැම දෙයක් ගැනම හරි ලස්සනට අපිට කියලා දුන්නා. මේ ක්‍රූස් ට්‍රිප් එක අපි දෙන්නගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. ටස්මේනියාවේ ඉඳලා මෙල්බන් වලට හරියටම කිලෝමීටර් 400 ගාණක් තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු ක්‍රූස් එක ඇතුලේ මොකද වෙන්නේ කියලා. එදා අපි යන දවසේ ගොඩාක් ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නෑ. ඊට පස්සේ අපි ලන්ච් ටයිම් එක ආවා. ඔන්න ඊට පස්සේ කොෆි එකක් අරන් දුන්නා අපේ රුවන් අයියා. රුවන් අයියා කියලා කියන්නේ මේ නැවේ ඉන්න චෙෆ් කෙනෙක්. අයියා මේ ටස්මේනියාවේ ඉඳලා මෙල්බන් වලට මේ නැව සාමාන්‍යයෙන් කොච්චර ගෙනියන්න යනවද? පැය 10ක් වගේ අපි ටස්මේනියාවේ ඉඳලා මෙල්බන් වලට ගිලෝන් වලට එන්නේ. පැය 10ක් වෙනවා. ඊට පස්සේ අපි අද ඩේ සෙල් එකේ තමයි ආවේ. නෝමල් නයිට් සෙල් එක තමයි මේ කරන්නේ. නයිට් එකේ නයිට් සෙල් එක ඉතින් දැන් අද ඔයාලව බස්සලා ඊට පස්සේ ආවම තව අපු වෙනවා. ඊට පස්සේ මේකේ මේ නම මොකද කියන්නේ? ස්පීට් ඔෆ් ටස්මේනියා මේක 2 ස්පීට් ටස්මේනියා 1 එක තුත්තේ. මේක අලුත් එකද? නෑ මේක පරණ එක. ඔව් පරණ එක අලුත් එක පටන් ගන්න ඉස්සෙල්ලා ඔක්තෝබර් 11 අවුරුදු ඔක්තෝබර් මාසේ දෙවෙනි. සාමාන්‍යයෙන් සෞඩි කොච්චරක් වගේ මේකට දාන්න පුළුවන් 1200 පොල්ලෝ. අයිය ප්‍රයිවට්ද කම්පනි එක? මේක ගවර්න්මන්ට් කම්පැනි එක සෙමි ගවර්න්මන්ට්. භාගයක් ගවර්න්මන්ට් භාගයක් ප්‍රයිවට් කම්පැනි. අයියවත් කරනවා නේද? අවුරුදු 10ක් ඔය මස්තරි වල හම්බුනේ. රුවන් අයියා කියලා කියන්නේ හරිම දක්ෂ චෙෆ් කෙනෙක්. ඉතින් ලංකාවෙත් මේ වගේ ගොඩාක් කම්පිටිෂන්ස් වලට සහභාගී වෙලා රුවන් අයියා දිනලා තියෙනවා. නැවෙන් එළියට ආවට පස්සේ මොනවාද බලන්නක පේන්න තියෙන්නේ මාළු යන ඒවා ලොකු අත්දැකීමක් අපි දෙන්න ගත්තා. ඉතින් thank you අපිට මේ අවස්ථාව දුන්නට අයියේ. තව පුංචි වෙලාවක් තමයි අපිට ක්‍රූස් එකෙන් බහින්න තිබුණේ. ඉතින් මේ වගේ ලස්සන අත්දැකීමක් අපිට දුන්නට thank you අමල් අයියේ. ස්පිරිට් ඔෆ් ටස්මේනියා ක්‍රූස් එකෙන් අපි දෙන්න ගොඩාක් ලොකු අත්දැකීම් ගත්තා. ඉතින් මේ අවස්ථාව අපිට දුන්නේ අමල් අයියා. අමල් අයියා ඔයාලට ගොඩාක් thank you. ඒ වගේම රුවන් අයියා ඔයාලට thank you. ඊට පස්සේ ජීලෝන් වලින් අපිව ගන්න ආවේ අමිල අයියා. thank you අයියා ඔයාටත් අපි දෙන්නව drop කරන්න ආවට. real life story එකක් එක්ක ආයි එහෙනම් හමු වෙමු. ගිහින් එන්නම්. bye bye.